සුබ දවසක් වේවා හැමෝටම. Master Market Academy YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මේ වෙද්දී එකතු වෙලා ඉන්නේ technical analysis වලට අදාළව දෙවෙනි පාඩමත් එක්ක. අපි මීට කලින් දවසේ කතා කරා technical analysis කියන්නේ මොනවාද කියන මූලික සංකල්ප පිළිබඳව අපි මීට කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. අද අපි මේ වීඩියෝ එකේදී බලමු technical analysis වල ඉතා වැදගත් මාතෘකාවක් තමයි candlestick chart කියන්නේ. අපි අද candlestick chart පිළිබඳව සාකච්ඡා කරමු. ඔයාලා candlestick chart පිළිබඳව ඉගෙන ගත්තා කියන්නේ technical analysis වල 150ක් පමණ තේරුම් ගත්තා කියන එක. ඒ නිසා පාඩම අවසන් වෙද්දිම රැඳිලා ඉන්න. එතකොට ඔයාලට technical analysis වල ඉතා වැදගත් කොටසක් අද දවස ඇතුළත අවසන් කරන්න පුළුවන් වේවි. අපි මුලින්ම බලමු candlestick කියන්නේ මොනවාද කියලා. ඔයාලා මේ විදිහට භාවිතා කරන online trading platform එක හෝ නැත්නම් CSE mobile app එක එහෙම නැත්නම් trading view හෝ වෙනත් chart එකක් බැලුවට පස්සේ ඔයාලට පේන වෙති එකේ තියෙනවා රතු සහ කොළ පාට ඊටිපන්දම් වගේ සලකුණු. මෙන්න මේවට තමයි අපි candlestick කියලා කියන්නේ. මෙන්න මේ එක් candlestick එකකින් අපිට දැනගන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් තුල මිල කොහොම හැසිරුණාද කියලා එකම සලකුණකින් අපිට පෙන්වන ක්‍රමයකට තමයි මෙන්න මේ candlestick එකක් කියලා කියන්නේ. අපිට එකකින් එතකොට යම් කාල සීමාවක් තුල මිලේ හැසිරීම අපිට තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ඔබ daily chart එක බලනවා නම් එක් candlestick එකක් කියලා කියන්නේ එක් දිනයක වෙළඳාම් පිළිබඳව අපිට දක්වන තොරතුරක් තමයි එතන තියෙන්නේ. weekly chart එක ගත්තොත් එහෙම එක් candlestick එකක් කියලා කියන්නේ සතියක් තුල මිල කොහොම හැසිරුණාද කියලා පෙන්වන සලකුණක්. ඒ වගේම තමයි monthly chart එකෙත් ඒ විදිහටම මාසයක් තුල හැසිරීම එක් candlestick එකකින් පෙන්වීම තමයි කරන්නේ. එතකොට මෙන්න මේ candlestick එකක් කියලා කියන්නේ මිලේ හැසිරීමේ කතාව තමයි අපිට මෙතනදී candlestick එකකින් පෙන්වන්නේ. මෙන්න මේ candle එක ඇතුලේ වෙළඳ පොලේ සටනක් තමයි අපිට පෙන්වන්නේ. ඒකෙදි ගැනුම්කරුවන් දිනුවද විකුණුම්කරුවන් දිනුවද කියන එක අපිට මේ candle එකකින් බලා ගන්න පුළුවන්. එතකොට අපි දැන් දන්නවා candlestick එකක් කියලා කියන්නේ යම්කිසි කාල සීමාවක් තුල මිලේ හැසිරීම පෙන්වන සලකුණකට කියලා. අපි දැන් බලමු මෙන්න මේ candlestick එක ඇතුලේ මොන තොරතුරුද තියෙන්නේ කියන එක. ඒකට පිළිතුර තමයි අපිට candlestick එකකින් දලා ගන්න පුළුවන් OHLC. අපි මේ අකුරු හතරේ තේරුම දැන් බලමු. O කියලා කියන්නේ open price, H කියලා කියන්නේ high price, L කියලා කියන්නේ lower price, C කියලා කියන්නේ close price. මෙන්න මේ මිලවල් හතර තමයි අපිට මෙන්න මේ candlestick එක බලා ගන්න පුළුවන්. මෙතන open price කියලා කියන්නේ එක් කාල සීමාවක් තුල මුල්ම ගනුදෙනුව සිදු වුණ එකට තමයි අපි open price කියලා කියන්නේ. උදාහරණයකට ගත්තොත් එහෙම daily chart එක නම් එක් දවසක market එක විවෘත වුණාට පස්සේ පළවෙනි ගනුදෙනුව තමයි අපිට මෙතන open price කියලා කියන්නේ. high price කියලා කියන්නේ යම්කිසි කාල සීමාවක් තුල ලැබුණු ඉහළම මිල තමයි මෙන්න මේ high price කියලා කියන්නේ. daily chart එකේ නම් දවස පුරා මිල ඉහළ ගිහිල්ලා තියෙන උපරිම අගයට තමයි මෙන්න මේ high කියලා කියන්නේ. lower price කියලා කියන්නේ යම්කිසි කාල සීමාවක් තුල මිලෙහි සිදු වුණ අඩුම පහළ යෑම තමයි low price කියලා කියන්නේ. අපිට මේකෙන් බලා ගන්න පුළුවන් එම කාල සීමාව තුල කොපමණ මිල පහළ ගියාද කියලා. close price කියලා කියන්නේ යම්කිසි කාල සීමාවක අවසානයේ සිදු වුණ ගනුදෙනුව තමයි මෙන්න මේ close price එකේදී පෙන්වන්නේ. මෙන්න මේ technical analysis වලදී අපිට බොහෝ වෙලාවට close price එක විශේෂ වැදගත්කමක් දෙනවා. මොකද මාකට් එක අවසානයේ ගැනුම්කරුවන්ද විකුණුම්කරුවන්ද ශක්තිමත් උනේ කියලා අපිට හොඳ ඉඟියක් ගන්න පුළුවන් මෙන්න මේ close price එකෙන්. අපි දැන් බලමු මෙන්න මේ candle එකක් කොහොමද තියෙන්නේ කියලා. අපි candle එකේ කොටස් හඳුනාගනිමු. ඒකේ මෙන්න මේ මැද කොටසට අපි කියනවා body එක කියලා. මෙතන තියෙන්නේ open price එක සහ close වුණු price එක අතර කොටස තමයි අපි body එක කියලා කියන්නේ. මෙන්න මේ body එක දිග නම්
එදා මිලේ ප්‍රබල වෙනස්කම් සිදු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. බොඩි එක කෙටි නම් මිලේ වැඩි වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ අපිට කැන්ඩල් එක බලා ගන්න පුළුවන් වික්ස් එහෙම නැත්නම් ඒකට අපි කියනවා ෂැඩෝ කියලා. මෙන්න මේ බොඩි එකට උඩින් සහ යටින් තියෙන සිහින් ඉරිවලට තමයි වික්ස් හෝ ෂැඩෝ කියලා කියන්නේ. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් මිල එදා කොච්චර ඉහළ ගියාද කොච්චර පහළ ගියාද කියන එක මෙන්න මේ වික්ස් වලින් බලා ගන්න පුළුවන්. මම ඔයාලගෙන් දැන් ප්‍රශ්නයක් අහනවා මේ වෙද්දි ඉගෙනගත්ත දේවල් වලින්. ඔයාලා දන්නවා නම් මේකට පිළිතුර කමෙන්ට් එකක් දාන්න. අපි ඉගෙන ගත්ත කැන්ඩල් එක තියෙන OHLC කියලා අකුරු හතරක්. ඒකේ C කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලා කමෙන්ට් එකකින් දාන්න. ඒක කරන්ට් ප්‍රයිස් නම් A කියලා කමෙන්ට් කරන්න. ක්ලෝස් ප්‍රයිස් නම් B කියලා කමෙන්ට් කරන්න. කම්පැනි ප්‍රයිස් නම් C කියලා කමෙන්ට් කරන්න. අපි මේක පාඨමාලාවක් විදිහට හදාරමු ටෙක්නිකල් ඇනලයිස් පිළිබඳව. ඒකෙදී ඔයාලට එතකොට ටෙක්නිකල් ඇනලයිස් පිළිබඳව සම්පූර්ණ දැනුමක් ඔයාලට ලැබෙනවා. ඒක නිසා මම මේ අහන ප්‍රශ්න වලටත් ඔයාලා උත්තර දීගෙනම යන්න. එතකොට ඔයාලට ලොකු දැනුමක් මේකෙන් ලැබෙයි. අපි දැන් කැන්ඩල් ස්ටික් එක කොටස් හඳුනනවා. ඒකේ මැද තියෙන කොටසට අපි කියනවා බොඩි එක කියලා. දෙපැත්තේ තියෙන ඉරි දෙකට අපි කියනවා වික්ස් එහෙම නැත්නම් ෂැඩෝ කියලා. අපි දැන් එතකොට කැන්ඩල් එකක් කියන්නේ මොන වගේ එකක්ද කියලා අවබෝධයක් තියෙනවා ඔයාලට. දැන් අපි බලමු ඔයාලා දැකලා තියෙනවා මෙන්න මේ කැන්ඩල් වල කොළ පාට කැන්ඩල් සහ රතු පාට කියන කැන්ඩල් වර්ග දෙකක්. අපි දැන් බලමු මෙන්න මේ රතු පාට සහ කොළ පාට කැන්ඩල් ඇති වෙන්නේ ඇයිද කියන දේ. මෙන්න මේ කොළ පාට ඒවා සහ රතු පාට ඒවා ඇති වෙන්නේ මෙන්න මේකේ ඕපන් ප්‍රයිස් එක සහ ක්ලෝස් ප්‍රයිස් එක අතර වෙනසත් එක්ක තමයි මෙන්න මේ කැන්ඩල් එක නිර්මාණය වෙන්නේ. අපි ඒ පිළිබඳව දැන් අපි බලමු. මේක ටෙක්නිකල් ඇනලයිස් වල මූලික සහ වැදගත් කොටසක් වෙනවා. අපි මුලින්ම බලමු මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක ගැන. ඒකට අපි කියනවා බුලිෂ් කැන්ඩල් කියලා. මෙන්න මේ විදිහට බුලිෂ් කැන්ඩල් එකක් එහෙම නැත්නම් කොළ පාට කැන්ඩල් එකක් ඇති වෙන්නේ ක්ලෝසින් ප්‍රයිස් එක ඕපන් ප්‍රයිස් එකට වඩා ඉහළ මිලකින් අවසන් වුණාම තමයි අපිට මෙන්න මේ කොළ පාට ඒකට අපි කියනවා බුලිෂ් කැන්ඩල් එකක් ඇති වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ එම කාල සීමාව තුළ ගනුදෙනුකරුවන් වැඩි බලයක් පෙන්වලා තියෙනවා කියන එක. සරලව කිව්වොත් එහෙම වෙළඳ පොලේ ගනුදෙනුකරුවන් ශක්තිමත් වෙලා තියෙනවා විකුණුම්කරුවන්ට වඩා. මෙන්න මේ හේතුව නිසා chart වල අපිට බුලිෂ් කැන්ඩල් එක කොළ පාටින් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න එක කොළ කැන්ඩල් එකක් දැක්ක ගමන්ම මෙන්න මේ මිල දිගටම ඉහළ යනවා කියලා අපිට තීරණය කරන්න බෑ. ඒ හැම දෙයකටම ඊළඟ කැන්ඩල් එක සහ ට්‍රෙන්ඩ් එක අපිට බලන්න වෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සරලව සාකච්ඡා කරමු. ඒක නිසා අපි එක් කැන්ඩල් එකක් දැක්ක පමණින්ම මිල ඉහළ යනවා කියලා තීරණය කරන්නේ නැහැ. අපි ඊට පස්සේ බලමු ඔයාලා දැකලා ඇති රතු පාට කැන්ඩල්. මෙන්න මේ රතු පාට කැන්ඩල් වලට අපි කියනවා bearish කැන්ඩල් කියලා. මෙන්න මේ bearish කැන්ඩල් ඇති වෙන්නේ ක්ලෝසින් ප්‍රයිස් එක ඕපන් ප්‍රයිස් එකට වඩා පහළින් තිබ්බම තමයි මෙන්න මේ රතු පාට කැන්ඩල් එහෙම නැත්නම් bearish කැන්ඩල් ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ කාල සීමාව තුල විකුණුම්කරුවන්ගේ බලය වැඩි නිසා තමයි bearish කැන්ඩල් ඇති වෙන්නේ. මෙන්න මේ හේතුව නිසා බොහෝ chart වල ඔයාලට bearish කැන්ඩල් එක රතු පාටින් දැක් ගන්න පුළුවන්. නමුත් ඔයාලා මතක තියාගන්න රතු පාට කැන්ඩල් එකක් දැක්ක පමණින් මාකට් එක සම්පූර්ණයෙන්ම පහළ යනවා කියලා හිතන්න බෑ. ඒකටත් ට්‍රෙන්ඩ් එක සහ ඊළඟ කැන්ඩල් වල බලපෑම අපිට බලන්න වෙනවා. අපි දැන් මේ බුලිෂ් සහ bearish කැන්ඩල් සංසන්දනය කරලා බලමු මේවා කොහොමද තියෙන්නේ කියලා. බුලිෂ් කැන්ඩල් එක ක්ලෝසින් ප්‍රයිස් එක වැඩි ඕපන් ප්‍රයිස් එකට වඩා. ඒකෙන් කියන්නේ එතකොට බයස්ලා ශක්තිමත් කියලා ගැනුම්කරුවන් ශක්තිමත් කියලා අපිට එතනින් කියන්න පුළුවන්. එතකොට එතනදි වෙලා තියෙන්නේ මිල ඉහළට ගමන් කරලා තියෙනවා. bearish කැන්ඩල් එකකදී ක්ලෝස් ප්‍රයිස් එකට වඩා ඕපන් ප්‍රයිස් එකේ මිල වැඩි, ආරම්භය වැඩි අවසානයට වඩා. ඒකෙන් අදහස් වෙලා තියෙන්නේ එතකොට සෙලර්ස්ලා ශක්තිමත් වෙලා විකුණුම්කරුවන් ශක්තිමත් වෙලා තියෙනවා.
ඒ හේතුව නිසා මිල පහළට ඇවිල්ලා තියෙනවා. අපි තීරණ ගද්දී කැන්ඩල් කිහිපයක් මෙන්න මේකේ ට්‍රෙන්ඩ් එක මොකක්ද, වොලියුම් කොච්චර තියෙනවද වගේ දේවල් බලලා තමයි අපි තීරණ ගන්න ඕන. අපි මේ වගේ දේවල් ඉදිරි පාඩම් වලදී ඉතා ගැඹුරින් සාකච්ඡා කරමු. දැන් එතකොට අපි දන්නවා කැන්ඩල් ස්ටික් එක කොටස් ගැනත් බුලිෂ් සහ බෙයාරිෂ් කැන්ඩල් එකක් ඇති වෙන්නේ කොහොමද කියන දේවල් අපි මේ වෙද්දි දන්නවා. අපිට මෙන්න මේ එක් කැන්ඩල් ස්ටික් එකකින් සම්පූර්ණයෙන්ම තීරණය කරන්න බෑ මාකට් එකේ හැසිරීම කොහොමද කියලා. අපිට මෙන්න මේ කැන්ඩල් ස්ටික් කිහිපයක් එකතු වුණාට පස්සේ අපිට කැන්ඩල් ස්ටික් පැටර්න් හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදියට ගත්තොත් එහෙම බුලිෂ් ඉන්ගල්ෆින්, බෙයාරිෂ් ඉන්ගල්ෆින්, හැමර්, shooting star, doji, morning star, evening star මෙන්න මේ වගේ පැටර්න් වලින් තමයි වෙළඳපොළ ආපහු හැරෙන්න පුළුවන්ද, එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් එක දිගටම යයිද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පැටර්න් වලින්. අපි කැන්ඩල් ස්ටික් එකක් විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. ටෙක්නිකල් ඇනලයිස් වල සැබෑ බලය තියෙන්නේ මෙන්න මේ වගේ කැන්ඩල් ස්ටික් කිහිපයක් එකතු වුණාට පස්සේ හැදෙන පැටර්න් වලින්. ඒ නිසා අපි ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු මෙන්න මේ හැම එකක් කියන්නේ මොකක්ද, ඩොජියක් කියන්නේ මොකක්ද, මෝර්නින් ස්ටාර්, ඉවනින් ස්ටාර් මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපි ඉදිරි වීඩියෝ වලදී කොළඹ කොටස් වෙළඳපොලේ chart ඇසුරින් අපි සාකච්ඡා කරමු. ඒක නිසා මෙන්න මේ වීඩියෝ මාලාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අද අපි මේ පාඩමේදී කැන්ඩල් ස්ටික් chart පිළිබඳව මූලික දැනුමක් ලබා ගත්තා. ඒකදී අපි සාකච්ඡා කරා කැන්ඩල් ස්ටික් එකක් කියන්නේ මොකක්ද, ඕපන්, හයි, ලෝ සහ ක්ලෝසින් ප්‍රයිස් පිළිබඳව කතා කරා කැන්ඩල් ස්ටික් එක තියෙන. ඒ වගේම කැන්ඩල් බොඩි එක සහ වික් එක පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි බුලිෂ් සහ බෙයාරිෂ් කැන්ඩල් පිළිබඳවත් අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන එකක් තමයි එක් කැන්ඩල් ස්ටික් එකක් විතරක් බලලා අපිට ආයෝජන තීරණ ගන්න බෑ. ඒක නිසා ටෙක්නිකල් ඇනලයිස් වලදී මෙන්න මේ කැන්ඩල් කිහිපයක් එකතු වෙලා හැදෙන chart pattern පිළිබඳව අපි ඉගෙන ගන්න ඕන. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ විදිහට හැදෙන chart pattern පිළිබඳව එපිසෝඩ් 3 එකේදී සාකච්ඡා කරමු. ඒකෙදී ඔයාලා chart pattern විදිහට අපි ඉගෙන ගමු. හැමර්, doji, bullish engulfing, bearish engulfing, morning star, evening star මෙන්න මේ වගේ අපිට වැදගත් වෙන pattern පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඒක නිසා මේ වීඩියෝ එක විතරක් බලලා වැඩක් නැහැ. ඊළඟ වීඩියෝ එක අතපසු කරගන්න නැතුව අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට මම අද හෝම්වර්ක් එකක් දෙනවා. ඔයාලා භාවිතා කරන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක හෝ එහෙම නැත්නම් ට්‍රේඩින් view එකට ගිහිල්ලා ඔයාලා කැමති කම්පැනි එකක ඩේලි chart එකක් බලන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු හොයන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ට්‍රෙන්ඩ් එක මොකක්ද? ඊට පස්සේ අලුතින් එන කැන්ඩල් එක කොළද රතුද, බොඩි එක ලොකුයිද පොඩිද, වික් එක දිගයිද, අද ඉගෙන ගත්ත OHLC opening price එක, high price එක, low price එක සහ closing price එක මෙන්න මේ එක් කැන්ඩල් ස්ටික් එකකින් හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේ දේවල් ටික හොඳට පුහුණු වෙලා ඊළඟ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. මෙන්න මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ මිතුරන්ට බලන්න වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු candle stick pattern පිළිබඳව ඉතා සරලව සාකච්ඡා කරමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක් වේවා.